මේ තමයි අපේ ගමේ මේ පන්සලට යන පාර. මේ පන්සල දැවෙහිලා තියෙන්නේ මෙතන තියෙන්නේ මම අපේ ගමේ මම ඉස්කෝලේ ගිය ඉස්කෝලේ දැන් ඒකත් ඔය පේන්නේ නැහැ. හොඳටම කැලෑව. මම හිතන්නේ ළමයි 100කට ආසන්න රෝණයක් ඒ කාලේ හිටියා. මම ඔයාලට පෙන්නන්නම් මේ අපේ පන්සල තිබිච්ච හැටි. කියන්නේ ගමේ හැම දෙයකටම මෙතෙන් තමයි අපි ආවේ. මේ බලන්න අද තත්ත්වය. එතන මේකට යන පාර මේ පොඩි අඩි පාරක් තියෙන්නේ. ඒත් කාලෙකින් කිසිම කෙනෙක් ඇවිල්ලා නැති පාටයි මේකට. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා පන්සල තත්ත්වය කොහොමද කියලා. මේක තමයි මේ නයික් ඉන්නවා කියලා තියෙන්නේ. බලාගෙන දංකලේ තිබේ එහා පැත්තේ. දං කාලේට සම්පූර්ණයෙන්ම දං වලින් මේ ඒරියා එකේ දං තිබ්බ තව තිබ්බ මේ ඇඹුල් දොඩම්. මේ කැලේ. ඒ කාලේ ඉතින් 100 ගණක් මිනිස්සු හිටියා මේක. මේ දැන් ඉතින් භාගයට භාගයක් නැහැ. මොකද එහා පැත්තේ ගම සම්පූර්ණයෙන්ම අයින් කරා මේ නාය යනවා කියලා මේ අවදානම් සෛල කලාපයක් කියලා ඒ පැත්තේ ඔක්කොම ගෙවල් අයින් කරා. ඒකත් එක්කම තමයි මේ ඒරියා එක මේ විදිහට සිද්ධ වුණේ. කැලෑ ගෑවිලා මොකද මිනිස්සු කවුරුත් එන්නේ නැහැ. දැන් මම හිතන්නේ ඔය පොයට වගේ එනවා කියලා කිව්වා එක්කෙනෙක් හම්බෙලා. ඒත් ඉතින් මට නම් කිසිම කෙනෙක් ආපුවට පේන්නේ නැහැ. ini boga sarpa ini gini ada gua ini sarpa kina mungkin pansel ini bang pansel gol nagil kunci pansel ලොකෝම මේ අභාවයට කියලා තියෙන්නේ. යන්න බෑ. බස් මෙන්න මේ හුඹස්. කැලණ්ඩක් තියෙනවා බලමු. Ini rumus sarpin dan barang ini ini kata mai tatti udah වෙලා තියෙන පේනවනේ තව මෙතන ඉති බොයි පෑන් ගේන්න එහෙම ඇලට යන්නේ මේ මෙතනින් පාරක් තිබ්බා මේ ගහක මේ බෝගාට මේ පෑන් දාන්න දැන් ඉතින් පාර නැහැ ඇලට යන්න මෙතන පල් පොඩ්ඩක් මීටර් 50ක් විතර ගියාම ඇලක් තියෙනවා පල්ලේ මේ දින එක බෝසාකාව මේ අනිත් නිස්සාකාව ඒක තමයි අද පන්සල් වෙලා තියෙන දේ